හෙලෝ යාළුවනේ මොකද ඉතින් වෙන්නේ මගේ උන් සෙට් එකේ ඉන්නානේ හොඳින්. යාළුවනේ අද අපි කරන්න යන්නේ සරුංගලයක් හදන්නේ මචං. හරිද? කෙලින්ම හදන්නේ සරුංගලය. මිනි කැප්ෂන් වලට හදන්නේ. හරිද? මිනි කැප්ෂන් වලට නයික් හදන්නේ මචං. හරිද? නයි සරුංගලයක් හදන්න අපි සරුංගලේ හදලා යමු යන්න. මිනි කැප්ෂන් වලට ගැම්මටම හදන්නේ. එහෙනම් අපි වීඩියෝ එක ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාමු. ෂෙයා පාරක් දාලා එහෙනම් අපි යමු සරුංගලේ හදන්න. යාළුවනේ මං උණලී කලින්ම කපාගෙන තියාගත්තා. වීඩියෝ එකේ පේන්න උණලී කැපුවොත් වීඩියෝ එක දික් වෙන හින්දා මං කලින්ම උණ බට ටික කපාගෙන තියාගත්තා. මැදට දාන්න ලීයක් කියුවා. මේක තමයි යාළුවනේ මැදට දාන්නේ. කොහොම? ඉස්සල්ලා අපි මේක බැලන්ස් එක මැනගන්න. ලණුවක් ගත්තා. ඒක දෙකට නවන්න ඕන. ඔන්න ඔහොම. ඊට පස්සේ අල්ගුනේ ඒ ගත්ත ටිකෙන් මැදින් හරියටම තියාගෙන මැද සෙට් වෙන විදියට ඔහොම තියාන්න ඕන. මෙතන තමයි මැද හරි. හරි මැද මෙතන යාළුවනේ. මේ දින හරි මැද මෙතන. මෙතන තමයි යාළුවනේ හරි මැද. මේකට තියලා අපි මේ හරියෙන් ගැට ගහගමු. එහෙම ගත්තා ලණුව. ඔතා ගත්තා. ඔන්නෝම යාළුවනේ බැලන්ස්ද කියලා බලන්නවා ඉස්සල්ලා. යාළුවනේ මට දැන් මතක් වුණේ මම නයික් හදන්න කියලා. මේ කැල්ලත් අයි ගන්න එපා යටට. මේක තමයි යාළුවනේ තදින් ගැට ගන්න ඕනේ. නැත්තම් උඩ ගැට ගහලා මේක ලණු අදිද්දින් ලෙවුනොත් ඉවරයි සරුංගලෙන් ඉවරයි. හින්දා මේකේ තදින් ගැට ගන්න. හරි යාළුවනේ දැන් ඒකත් බැඳලා ඉවරයි. අපි ඒකත් කපාගෙන ගැට ගහගමු. ලණු ටික අදගෙන ඉටි කොළ ගහන්න තමයි තියෙන්නේ. සව් කොළ නැත්නම් ඉටි කොළ ගහන්න. සව් කොළ ගහලා වැස්සක් අතාවොත් ඉවරයි. ඒ හින්දා ඉටි කොළ ගහගමු. ඔන්න යාළුවනේ මෙතන ගැට ගහගමු. දැන් තියෙන්නේ ලණු අද ගන්න. දෙන්නේ කොහොම මේ හයියවෙන්නේ ලී දෙන්නෙක් නැහැ ඉතින් මං තනියෙන්නේ. හරි යාළුවනේ මේ පැත්තත් හරි බැඳලා දැන් තියෙන්නේ ගැට ගහ ගන්න. යාළුවනේ සරුංගලේ වැඩ ටික නම් ඉවරයි. දැන් තියෙන්නේ අලව ගන්න. කෙලින්ම යාළුවනේ ගෙනලා තියෙන්නේ නිල් පාටයි රතු පාටයි ඉටි දෙක තමයි ගෙනලා තියෙන්නේ. මිනි කැප්ෂන් වලට දකින්නම් වීඩියෝ එක ෂෙයා පාරක් දාමු. මේක ඉස්සල්ලා යාළුවනේ පාට දෙකකින් නාලානේ. ඒ හින්දා අපි ස්ටේපල් කරගන්න ඕනේ ඉස්සල්ලාම. යාළුවනේ පොඩි මිස්ටේක් එකක් වුණා ඉතින් ඒ ස්ටේපල් කටු ටික ගලවන්න වෙනවා. ගලවන එක තමයි ඉතින් අමාරු. යාළුවනේ මං ස්ටේපල් ටිකක් ගැහුවා. තව ටිකක් තියෙනවා අපි ඉක්මනට ඒ ටිකත් ගහලා යවන්න යමු. මෙතනින් මේ මැදින් කපානවා ලීය මැදින්ම. මම නිල් පාට ඉටරෙක් දෙකනේ ගහන්නේ. ඒ හින්දා ලීයට අල්ලලා ස්ටේපර් ගහන්න ඕන හින්දා තමයි මැදින් කපාන්නේ. ඊළඟනේ දැන් මේ තියෙන්නේ මචං මැද ලීය. මං කපාත ඉටරෙක්ද ලීයට තියලා ඔහම නමලා ස්ටේපරෙන් ගහන්න ඕනේ. මේ වගේ. වදීද කියන්න බෑ වදිනවා. මේ තියෙන්නේ මේ වැතුනේ මේ වගේ ඉතින් දිගටම ගහන් යන්න ඕනේ. ඊට පස්සේ නිල් පාට ඉඩෙද්ද ගහන්න ඕනේ. යාළුවනේ මේ තියෙන්නේ මේ අපේ මැද ලීයට ගහපු රතු පාට ඉටෙද්ද තියෙන්නේ මේ නිල් පාට එක. දැන් මේ ලණුව දිගේ ගහන්න ඕනේ. මේ පැත්තට නිල් පාට එකේ හැවැත්ත රතු පාට එක මොහොම ගහ ගන්නවා. දිගටම ගහ ගන්නවා. මේ පැත්තටත් මෙහෙම ගහනවා.
ඊට පස්සේ යාළුවනේ මේ වැඩි තැන් අපි කපාන්න ඕනේ. මේ යාළුවනේ දැන් ඔයාලට පේනවා ඇතිනේ අමාරුම කාර්යය තමයි දැන් තියෙන්නේ. හරියට මැදට ලීයට අල්ලලා ගහන්න ඕනේ පිටරෙද්ද. රැල් ටිකක් ගන්න බෑ යාළුවනේ. සරුංගලයට රැල් ටිකකුත් අපි කපා ගමු. යාළුවනේ එක රැල්ලක් හරි අර පැත්තට අනිත් පැත්තට නිල් පාටෙන් එකක් කපා ගමු. ඔන්න යාළුවනේ නිල් පාට රැල්ලත් හරි. දැන් මේ පැත්තේ තියෙනවා නිල් පාට, මේ පැත්තේ තියෙනවා රතු පාට. හරිද? රැලි ගහන්න මචං මේ පැත්තට නිල් පාට නෙමේ රතු පාට පැත්තට තමයි නිල් පාට ගහන්නේ. ඔන්න ඔහම. එහෙනම් අපි ගහගමුනේ. ස්ටේවරේ ස්ටේවරේ වැඩියෙන් ගහන්න උඩට ගියාට පස්සේ කැඩුනොත් ඉවරයි. යාළුවනේ රතු පාටේ තියෙනවා අපි රතු පාටක නිල් පැත්තට අලවගමු. ඔන්න යාළුවනේ අපි මිනි කැප්ෂන් වලට හදපු සරුංගලේ වැඩ ඔක්කොම ඉවරයි. දැන් තියෙන්නේ යාළුවනේ යවන්න තමයි දැන් තියෙන්නේ සරුංගලේ. නැට්ටට දැන් මේ කළු පාට ඉටෙද්දක් දැන් මේ අතට පාට තුනකින් දාලා තියෙන්නේ මචං ගැම්මටම. යාළුවනේ වැව් පිටට ඇවිල්ලෙන්නේ අපි මිනි කැප්ෂන් අයියේ සරුංගලේ යවන්න හදන්නේ ගැම්මට. මිනි කැප්ෂන් අයියට පේන කල් මචං වීඩියෝ එක ෂෙයා කරලා දාන්න. උලන් එනකල් ඉමු අපි ඉස්සල්ලා වැව් පිටට ඇවිල්ලා ඉන්නේ. අන්න කට්ටිය අල්ලන් ඉන්නේ සරුංගලේ කට්ටිය අල්ලන් ඉන්න ගැම්මටම. උලංගක් එනවා වගේ අතාරින්න කිව්වා. අරේ යාළුවනේ සරුංගලේ අපි උඩ යවුවා. අය නූල් නැද්ද බා? ඔය දිහා මල්ල. උලම් මදි යාළුවනේ ආයෙත් බාහිත් දන්නේ නැහැ. ඔහොම ඉන්න නූල් ටිකක් ගේන්න ගියා අල්ලන් ඉඳන් ඈ. බොහොම අමාරුයි යවත යාළුවනේ ඈ. ගැම්මක් තමයි. අත කැපෙනා යාළුවනේ උලම් පවර වැඩි. යාළුවනේ අපි කොහොම හරි සරුංගලේ යවෝ මචං. දැන් ඉතින් කළුවර වැල්ලා තියෙන අපි ගෙදර යන්න තමයි හදන්නේ. කළුවර වැල්ලා තියෙනවා මචං ගෙදර යන්න හදන්න අපි සරුංගලේ ආරගෙන මාර ගහේ ගැට ගහලා යන්න හදන්න මචං සරුංගලේ. අපි මේ කොහොම හරි සරුංගලේ හෙට ඇවිල්ලා බලනවා ඉතින් කළුවර වැල්ලා තියෙන්නේ මචං. ඔව්. එහෙනම් අපි යනවා බායි.